සුබ දවසක් කියලා පිළිගන්නවා මගේ YouTube channel එකට. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ තාක්ෂණික පැත්තෙන් පොඩි ට්‍රික් එකක් පාවිච්චි කරලා කොහොමද Android phone එකක් 100%ක්ම බෑ කොහොම කරත් 100%ක්ම Apple phone එකක් විදියට ගන්න බෑ. ඒත් යම් තාක් දුරට කොහොමද Google Play Store එකේ app එකක් භාවිතා කරලා Android phone එක Apple විදියට හදාගන්න කියලා අපි දැන් යමු වීඩියෝ එකට යන්න කලින් පොඩි දෙයක් මතක් කරනවා මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම ගිහින් subscribe කරන්න bell icon එක all දාගෙන තිබ්බොත් ඔයා YouTube වීඩියෝ එකක් මම upload කරපු තැනින් ඔයාලට notification එකක් ගන්න පුළුවන්. එහෙනම් යන් අපි වීඩියෝ එකට. පළවෙනියටම ඔයා කරන්න ඕනේ ඔයාගේ phone එකේ web browser app store එක හරි play store එක හරි open කරගන්න එක. මම මගේ phone එකේ play store එක open කරගන්නවා. ඊට පස්සේ ඔයා මෙතන search එකක් දෙන්න ඕනේ hi launcher OS කියලා. ඊට පස්සේ මෙතන මේ app ගණනාවක් අපි Play Store එකෙන් පෙන්නනවා. මේකෙන් අපි තෝරගන්න ඕන hi launcher OS phone fast කියලා. මම මේක recommend කරනවා හොඳයි කියලා. හැබැයි phone එකේ RAM එක අනුව පොඩ්ඩක් lag වීමේ ගතියක් එන්න පුළුවන්. 2GB RAM එකෙන් උඩ තියෙනවා නම් හොඳයි කියලා මම කියනවා. 2GB එකේ අඩු නම් මේක දාන්න එපා. බොරුවට නිකන් lag වෙවි වැඩක් කරගන්නවත් දරුව නිකන් දාලා වැඩක් තේරුමක් නැහැ නේ හින්දා. ඊට පස්සේ ඔයාලගෙන පෙන්නයි මේක ඩවුන්ලෝඩ් කියලා. මම මේක දැනටම ඩවුන්ලෝඩ් කරලා තියෙන ඉන්න මට ඕපන් කියලා පෙන්නනවා. මේ ඇප් එක බලමු රේටින් පැත්තෙන් කොහොමද කියලා. මිලියන් 10කට වැඩිය මිලියන 100කට වැඩිය ඩවුන්ලෝඩ් කරලා තියෙනවා. ඇත්තටම හොඳ ඇප් එකක්. අපි දැන් මේක ඩවුන්ලෝඩ් කරලා ෆෝන් එකෙන් බෑක් වෙමු. ඊට පස්සේ ඔයාගේ ෆෝන් එකේ setting app එක ඕපන් කරගන්න. ඒක නම් මම හිතනවා හොයාගන්න අමාරු වෙන එකක් නෑ. ඊට පස්සේ Android phone වල මේ දැන් Android 13 වලින් 11 වලින් උඩ නම් මෙහෙම පෙන්නනවා. ඊට පහළ version වල නම් පොඩ්ඩක් බලලා හොයාගන්න ඕනේ. apps කියන එකට ගියන්න මෙතන. ඊට පස්සේ මෙතන මේ default app කියලා එකක් තියෙනවා. ඒක ඔයා ටච් කරගන්න. default app කියන එක ටච් කරගෙන ඔයා phone මෙතන ඔයාගේ පෙන්නන්නේ ඔයාගේ phone එකේ ප්‍රධාන app ටික browser app. ඒ කියන්නේ මේ Android වලින්ම setup කරලා දීලා තියෙන app ටික පෙන්නන්නේ. phone එකට phone එක හදන ආයතනයෙන් මේකට software එක ගහද්දිම setup කරලා දීලා තියෙන app ටික තමයි මේ මෙතනින් පෙන්නන්නේ. මෙතන අපි වෙනස් කරගන්න ඕනේ මෙතන launch එක. මෙතන මේ default app වල launch කියන තැනට ගිහපුවම මෙතන පෙන්නනවා phone එකේ තියෙන සියලුම launcher ටික. අපි මෙතන තියෙනවා අපි download කරගත්ත app එකක් මෙතන තියෙනවා. අපි ඒකට ටික් එකක් දාගන්න ඕනේ පළවෙනියටම. දැක්කද? දැන් Android phone එකේ තිබ්බ Android ගතිය නැති වෙලා කෙලින්ම Apple තත්ත්වයට ආව phone එක. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඊට අමතරව තව දෙයක් තියෙනවා මේක පොඩ්ඩක් මේ Apple වලට සමානව හදාගන්න පුළුවන් මේ settings ටික මේ app එකෙන්ම දීලා තියෙනවා. සමහරක් තියෙනවා ඒ app එකෙන්ම දීලා නැහැ. අපි ඒක ආයේ Play Store එකෙන් app ගොඩාක් ගණනාවක් download කරන්න ඕනේ එක option හදාගන්න. එහෙම නැහැ මේකේ දීලා තියෙනවා. ඒකයි මම මේ app එක හොඳයි කියලා කිව්වේ. දැන් අපි download කරගත්ත app එකට පොඩ්ඩක් ගිහින් බලමු අපිට තව වෙනස් කරගන්න පුළුවන් දේවල් තියෙනවද කියලා. බලන්න. මේකේ පොඩි ad play වෙනවා. ඒවා skip කරලා ඔයා හදා ගන්න ඕනේ.
මේ විදිහට අපේ ඕපන් වෙන අපේ අපි ඩවුන්ලෝඩ් කරගත්ත ඇප් එක මේ විදිහට අපිට ඕපන් වෙනවා පෙන්වන්න පුළුවන්. මෙතන මේ ගොඩක් ඔප්ෂන් දීලා තියෙනවා. මේ ඔක්කොම ඔප්ෂන් නම් දාන්න බෑ. ඒ වුණාට මේ මෙතන නිව් කියලා තැන ඉඳන් මේ ඩාර්ක් මෝඩ් යන තැනකම් මේ ඇප් එකෙම ෆ්‍රී දීලා තියෙනවා. අපි ඒ ටික හදාගන්න පුළුවන් අපිට. wallpaper lock screen disable lock system lock screen මේ ඔක්කොම අපිට හදාගන්න පුළුවන් notification center. දැන් බලමු අපි මේකට wallpaper එකක් ඇඩ් කරගන්නේ කොහොමද කියලා. මේ wallpaper කියන එකට ටච් කරන්න. add wallpaper කියන තැනට යන්න. ගියපුවාම මෙතන wallpaper ගණනාවක් Apple phone වලින්ම ලබා දීලා තියෙන wallpaper ගණනාව මෙතන පෙන්නනවා. අපි එකක් දාගෙන බලමු දැන්. මෙතන මේ දකුණු පැත්තේ අයින මැට් කියලා එකක් තියෙනවා ඒක දෙන්න. එතකොට අපිට අපේ phone එකේ wallpaper customize කරනවා Apple Android මේ wallpaper එකක් විදිහට මේ lock screen එක මේ සහ home screen එක දෙකම පෙන්නනවා. දැන් බලමු මේ phone එකෙම දීලා තියෙන මේ app එකෙම දීලා තියෙන option එකක් විදිහට කොහොමද මේකට lock එකක් දාගන්නේ කියලා. Apple විදිහටම lock screen එක හදාගන්නේ කොහොමද කියලා. මෙතන මේ යටම තියෙන lock screen එක කියලා එකක්. ඒක ටච් කරගන්න ඕන අපි. මෙතන මේ lock screen කියන එක දෙන්න. මෙතන මේක එතනින් අපිට මේකට පාස්වර්ඩ් එකකුයි පැටර්න් එකකුයි දෙකක්ම ඇඩ් කරන්න ඇප් එකේම අවස්ථාව දීලා තියෙනවා. අපි ඒකට පාස්වර්ඩ් එකක් දාගෙන බලමු දැන්. අපි දාන පාස්වර්ඩ් එක මෙතනින් ඉල්ලනවා. මම නිකම් පාස්වර්ඩ් එක දාලා පෙන්නන්න. ඊට පස්සේ මෙතන customize layout change මේකේ wallpaper එක වුණත් වෙනස් කරන්න පුළුවන් lock screen එක අපිට. මෙතනින් change wallpaper කියලා දීලා මෙතනින් ෆොටෝ එකක් දීපුවාම එයා ඉබේම lock screen එක වෙනස් කරගන්නවා. wallpaper එක වෙනස් කරගන්නවා. දැන් අපි මෙතන මේක enable කරලා තියෙන්නේ. ඊට පස්සේ අපිට මේ දැන් Android lock එක තියෙද්දි Apple lock එක දෙකක් phone එකේ පාවිච්චි කරන්න අමාරුයි. ඒ හින්දා අපි මෙතන හදා ගන්න ඕනේ Apple වල lock එක විදියට විතරක්. එතකොට ඒකට අපි කරන්න ඕනේ මෙතන disable system lock screen කියලා තියෙනවා. ඒ කියන්නේ මේ system එකේ තියෙන lock එක disable කරන්න ඕනේ. නැත්නම් Apple lock screen එක lock දෙකක්ම අපිට අරින්න වෙනවා. මෙන්න මේක අපි ටච් කරගන්න ඕනේ. මෙන්න මේක ටච් කරගත්තාම මෙතන අපිට කරන්න ඕන පියවර ටික පිළිවෙලකට දීලා තියෙනවා. ඒ විදිහටම කරන්න ඕනේ. මෙතනින් කරන්න ඕනේ අපි දැන් ෆෝන් එකට මෙතනින් ඕපන් වෙන්නේ අපි ෆෝන් එකට ලොක් එකක් දාන තැනට. එතනින් අපි ෆෝන් එකේ තියෙන ලොක් එක ඩිලීට් කරලා දාන්න ඕනේ. දැන් මම ඩිලීට් කරලා තියෙන හින්දා ඩිලීට් කියලා පෙන්නනවා. දැන් හරි. දැන් ඔයාලට ගිහින් බලන්න පුළුවන් ඔයාගේ settings එක වෙනස් වෙලාද කියලා. මේ විදිය මම පෙන්න විදියට කරා නම් වෙනස් වෙලා තියෙනවා. දැන් මෙතන control center කියලා තියෙනවා. ඉන්නේ ෆෝන් එකටම දීලා තියෙන setting. flashlight location brightness camera dark mode කියලා මේ ගොඩාක් දීලා තියෙනවා. අපිට මේවා ටික ඕනනම් ඇඩ් කරගන්න පුළුවන්. මේ මෙතනින් මයිනස් එක තියෙන මෙතන ප්ලස් පෙන්නනකම් මෙතන ටච් කරගන්න මේ ඔක්කොම. ඊට පස්සේ මේකේ බෑක් වෙන්න. ඊට පස්සේ මෙතන assist
active touch කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ මේ මෙතන මගේ ෆෝන් එකේ දකුණු පැත්තේ මේ අයිනෙම තියෙන බෝලයක් වගේ එකක්. මේක පෙන්නන්න. මෙන්න මෙතන. ඔය ඒක හදාගන්න විදිය තමයි ඒකෙන් තියෙන්නේ. ඒකට ගියන්න. එතන ෆෝන් එකට ඇප් එක ඉන්ස්ටෝල් කරපු ගමන් මේක ඔටෝ සෙටප් වෙනවා. ඒක නම් කියලා දෙන්න දෙයක් නැහැ. දැන් යමු අපි මේකෙන් බෑක් වෙමු. ඩාර්ක් මෝඩ් එක දාගන්න ඕන නම් එහෙමයි. ලයිට් මෝඩ් එක දෙකක් තියෙනවා. මේ ඇප් එකෙන්ම දීලා. දැන් මේකෙන් බෑක් වෙමු. දැක්කද? ඔයාලට දැන් පේනවා මේ Android තිබ්බට වැඩිය ලුක් එකක් Android ෆෝන් එකට වඩා මේ Android වලට වැඩිය Apple වල දීලා තියෙන ලුක් එක මේ ෆෝන් එකට ලැබිලා තියෙනවා. ලොක් ස්ක්‍රීන් එකත් එහෙමයි. ඊළඟට බලමු මේකට කොහොමද මේ උඩ තියෙන මේ ක්ලොක් එක, බැටරිය, සිග්නල් පෙන්වන විදිහට සිග්නල් Apple විදිහටම පෙන්වන විදිහට හදාගන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ අපිට ස්ටේටස් බාර් එක වෙනස් කරන්න කොහොමද කියලා. ඒකටත් අපි පොඩි ඇප්ලිකේෂන් එකක් භාවිත කරන්න ඕනේ. ඔයාගේ Play Store එක ඕපන් කරගන්න. එතන පොඩි සර්ච් එකක් දෙන්න ඕනේ ස්ටේටස් බාර් කියලා. ස්ටේටස් බාර් and iOS කියලා දුන්නා නම් සර්ච් එකෙන් මෙතන මේ ඇප් ගොඩාක් පෙන්නනවා. මම නම් රෙකමන්ඩ් කරන්නේ iCenter OS X ස්ටේටස් බාර් මේක හොඳයි කියලා. මොකද මේක ලොකු MB ප්‍රමාණයක් යන්නේ නැහැ ඩවුන්ලෝඩ් කරන්න. MB 10ක් 15කින් මේක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මේක ෆෝන් එක ඩවුන්ලෝඩ් කරගෙන මේක ඕපන් කරගන්න. ඊට පස්සේ අපිට මෙතනින් බලා ගන්න පුළුවන් ඕපන් කරගත්තට පස්සේ මේක enable කරන්න කියලා තියෙනවා. enable කරන්න මෙතන not view අනිත් එක status bar එක මේ උඩම option එකකින් යන්න ඔයාලා දැකලා තියෙනවද iPhone වල තියෙනවා මේ මෙතන උඩින් මෙතනින් මේ හරියෙන් කළු කරලා කළු වෙලා වගේ අර ලුක් එකක් තියෙන ඒක හදා ගන්න විදිය තමයි උතනින් වෙන්නලා තියෙන්නේ. ඒක අපිට වැඩක් නැහැ. ඒක හදා ගන්න කලින් ඒක ඕනේ මේ යට එක ඔටෝම ඔන් වෙලා තියෙන්නේ. ඔයක ඕපන් නැති මේ උඩම ටික් එක දාගන්න ඕනේ ෆෝන් එකට. ඊට පස්සේ මෙතන FA on top ඒවා ඒක දෙන්න. එතකොට මෙතන ඔයාගේ ෆෝන් එකේ allow කරන්න කියනවා. ඒ ඇප් එක මේ ඇප් එකට ගිහින් ඒක allow කරලා හදාගන්න. මෙතන ටික් එක දාගන්න විතරයි තියෙන. ලොකු දෙයක් නැහැ එතන. ඊට පස්සේ බෑක් වෙන්න. ඊට පස්සේ මේක ආයෙත් ටික් එක දාන්න. මෙතන terms accept මේ ටිකට accept කියලා දෙන්න allow කරලා තියාගන්න. නැත්නම් ඒක open වෙන්නේ නැහැ. මේ අහන්නේ මෙයාලගේ රෙගුලාසි වලට අපි යටත්ද කියලා. allow දෙන්න. දැක්කද? උඩින් දැන් බැටරි එක සිග්නල් ක්ලොක් එක අපිට වෙනස් වුණා. Android වලට වැඩිය ලොක් එක Android වල වැඩිය වෙනස් වෙනවා ඒක. Android වල තිබ්බ ස්ටේටස් බාර් එක වෙනස් වෙලා